කෙනෙක් යෝජනා කරනවා නර්ස් කෙනෙක්ට කතා කරන්න කියලා. ඔක්කොම අනිත් පැසෙන්ජර්ස්ලා බලනවා ලෙඩාගේ තත්ත්වය කොහොමද කියලා. මේ ෆ්ලයිට් එකේ ඩොක්ටර්ස්ලා ඉන්නවා සෑහෙන්න. ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා ලෙඩාට අවශ්‍ය ප්‍රතිකාර ටික කරනවා. මම හිතන්නේ ඔක්සිජන් ප්‍රෙෂර් කිට් ඔක්කොම තියෙනවා. මට තේරුණ දේ තමයි මේ ඔක්කොම ක්‍රූ එක හරිම හොඳට ට්‍රේන්. ඒගොල්ලෝ හිටගෙන ඉන්න පැසෙන්ජර්ස්ලාට දෙගන්න කිව්වත් බොහොම මේ hina වෙලා එක කියන්නේ බොහොම බයක් ඇති කරන්නේ කාටවත්. ඒ තරම් හොඳයි මේගොල්ලන්ගේ ට්‍රේනින් එක. දැන් මේ ලෙඩාට කෙනෙක් බිම ඉඳගෙන ට්‍රාමැක් එකේ ඉඳගෙන කොහොම ප්‍රතිකාර කරලා ඩොක්ටර්ලාත් එක්ක ඩොක්ටර් කෙනෙක් බෙහෙත් තෝරනවා ලෙඩාට දෙන්න. ලෙඩා ජීවිතුන් අතර ඉන්නවා කියනවා. මේ ඉතින් බෝඩින් පාස් එක ඉල්ලනවා. අම්මගේ පුතා ඉන්නවා. අම්මා දඩස් කාලේ වැටිලා තියෙන කවුරුත් හිතලා තියෙන ෆෝන් එකක් වැටුණා කියලා බැලුවා. මේ අම්මා වැටිලා මෙතන. මං ඉන්න තැනම ඉස්සරහා මම හිටියේ ව්‍යායාම කරන්න ගිහිල්ලා. මම හිතුවා මගේ ළඟ ඉඳගෙන හිටිය දෙන්නටයි උනේ කියලා. කාටවත් කරදරයක් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. කාට සංසුන් වෙන්න කියලා පැසෙන්ජර්ස්ලාම කියනවා. කෙනෙක් කියනවා මම දොස්තර කෙනෙක් නෙමෙයි ලෙඩාට පණ තියෙනවා. ඒක කවුරු සංසුන් වෙන්න ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ ලෙඩා මේ හයිදරාබාද් වලට යන අම්ම කෙනෙකුගේ පුතෙකුත්. ෆ්ලයිට් එකේ යනකොට මැප් එක බලන්න පුළුවන්. ටෙම්පරේචර් එක ඊට පස්සේ ෆ්ලයිට් එක යන්නේ බෝස්ටන් ඉඳලා අබුඩාබි වෙනකම්. ඒකට පිටත් වෙලා පැය 4යි. බෝස්ටන් වල වෙලාව 8යි. 20යි. අබුඩාබි වෙලාව 7යි ගාන. ඒක සෙල්සියස් 19. ඒතර නිවුස් යනවා. ඒතර ටක් විතර ෆ්ලයිට් පාත් එක කියන්නේ දැන් කොයි හරියට යන්නේ කියලා. මේ ෆ්ලයිට් වල කැමරාත් තියෙනවා. දැන් මේ මොකද තාම ඉන්නේ එතකොට මේ ඇමරිකාවනේ මේ හරි බෞද්ධයන් ඇවිල්ලා මේ පාර ඇප් එකක් දෙනවා. මේකේ Wi-Fi තියෙනවා. මේ ෆ්ලයිට් එකේ වල රිසීවර් එකක් දීලා ගත්තා Wi-Fi. ෆ්ලයිට් පාත් එකයි එබුවා. ඩොලර් 24ක් යන්නේ ලක්කාරිලා 7000 විතර මේ ඉන්නේ අර ලෙඩාට ඒගොල්ලන් වදින්න සලස්වනවා. මේ ස්පීඩ් එක පැයට කිලෝමීටර් 600 ගණනක් වේගෙන් යන්නේ. එතකොට මේ ෆ්ලයිට් එකේ ඔක්කොම පෙන්නනවා. ඉතින් දැන් වෙලාව 12:43 මේ හරි මේ ඉන්න ප්‍රදේශයේ වෙලාව. එතකොට
trimortal prayer කියලා. ඊළඟට කම්පෑස් එකක් පෙන්නනවා. ඒ කියන්නේ මාලිමාවක් උතුරු දිශාව තියෙන මේ පැත්තේ. ඉතින් ඒගොල්ලන්ට හරි වැදගත් මක්කම තියෙන දිහාව. ඉතින් ඊළඟට ඕවර්හෙඩ් කියන්නේ ෆ්ලයිට් එකේ උඩින් වෙන්න එක කැමරාවක් නෙමෙයි. ඉතින් ඊට පස්සේ මිඩ් ෆ්ලයිට් දැන් ඉන්නේ මිඩ් ෆ්ලයිට් එකේ මේ ඉන්නේ ෆ්ලයිට් එකේ මැද හරිය වගේ. කියන්නේ මෙච්චර දුර ඇවිල්ලා තිර දැන් මොකද උඩ යන්නේ. මේ හරිය පොකියුපයින් ප්ලේන් ඩබ්ලින් බිල්බාව් ඔය පැත්ත ලන්ඩන් ඒ පැත්ත පෙන්නනවා. ඔවට මුළු ගමනම ටෝටල් රවුට් එක තමයි මේ පෙන්නන්නේ. මෙහි ඉඳලා මෙහෙටම අබුඩාබිවලටම. ෆ්ලයිට් ප්‍රිවියු කියලා කියන්නේ ඔය මුළු ගමනම කොච්චර වලට යන හැටි. දැන් අපි මෙන්න මේ හරියට ලං වෙලා තියෙන්නේ. දැන් ඊළඟට ගොඩ බිමින් තමයි යන්න වෙන්නේ අපිට ඇම්ස්ටර්ඩම් පැත්තෙන් බිල්බාව් පැත්තෙන් ගොඩ බිමට ඇවිල්ලා අම්මන් ඇතැන්ස් පැත්තෙන් ඇතැන්ස් කියන්නේ ග්‍රීස් නේද ඇතැන්ස් කියන්නේ ග්‍රීසියනේ. ඊට පස්සේ අම්මන් පැත්තෙන් රියාද් වලින් අබුඩාබි වලට යනවා කාන්තාරේ උඩින්. ඒක තමයි ඔය පෙන්නන්නේ. ඒකට ගමන නිමා වෙනවා. ඉතින් අතර ලෙඩට උදව් කරනවා ගොඩක් අය එකතු වෙලා. ඊළඟට ඔටෝ ප්ලේ දැම්මහම මේ විදියට පෙන්නනවා. එතකොට එහෙට යන වෙලාව එස්ටිමේට් කරලා තියෙනවා 12:43 කියලා. දැන් යන්නේ 35000 උඩින්. එතකොට ස්පීඩ් එක 635යි පැයට කිලෝමීටර් 70. එතකොට එළියේ සීතලයි ගොඩක්. සිකුරින්ද 65ක් සීතලයි. ඒක නැති වෙලා කියන්නේ. දැන් ආයෙත් පෙන්නයි. මේක ලැබුවාම ඔටෝ ප්ලේ යමු අපව. හරි උනන්දුයි මොකද අර ලෙඩට උනේ කියලා බලන්න. ඉතින් ඔටෝ ප්ලේ කියන්නේ ඊට පස්සේ මොලට ගිහිල්ලා බලන්න ෆිල්ම් බලන්න පුළුවන්, ලයිව් ටීවී බලන්න පුළුවන්, ගේම් ගහන්න පුළුවන්, ටීවී ෂෝස් බලන්න පුළුවන්. මේක ටච් ස්ක්‍රීන් එකක්. ඉතින් ගොඩක් දේවල් තියෙනවා මේ ස්ක්‍රීන් එකේ. HBO Max තියෙන අයට ඒක බලන්න පුළුවන්. සබ්ස්ක්‍රිප්ෂන් එකක්. තාම කට්ටිය උදව් කරනවා ඒ අතරේ. දැන් ෆිල්ම් මොනක් තියෙනවා නිව් අලුත් ඒවා තියෙනවා. නිව් මූවිස් කියලා modern films තියෙනවා. අලුත් ඒවා ටයිම්ලෙස් ක්ලාසික්ස් කියන්නේ කාලෙම ප්‍රසිද්ධ ඒවා. ෆැමිලි එකක් එක්ක බලන ඒවා. ඇරබික් ඒවා. අර ඒ බොලිවුඩ් හින්දියන් ඒවා. ඊට පස්සේ සමහරවිට ලංකාවේ තියෙන ෆ්ලයිට් එකේ චීන
කරේ උඩින්. එතකොට සර්ච් කරන්න ටිකක් තියෙනවා මොනවද දැන් සර්ච් කරන්න තියෙන්නේ. එතකොට departure city එහෙම යුරෝප් ගැන එහෙම සර්ච් කරන්න පුළුවන්. එහෙම දාලා තියෙනවා. flight path එකේ ගිහම එකට ගිහිල්ලා work logs command center MECA compares overhead mid flight total route flight preview autoplay දාමු මොකක්ද වෙන්නේ බලන්න. tailwind එක කියන්නේ ෆ්ලයිට් එකේ අන්තිමට තියෙන තටුවල ඒකට බලපාන පුළුවන් වේගයක් දාලා තියෙනවා. ඔක්කොම වැදගත් වෙන්නේ ෆ්ලයිට් එක උඩින් යද්දී. මම මේකේ ඉතිහාඩ් ගෙස්ට් කියන account එකක් මට තියෙනවා. ඒක මම හදාගෙන තියෙනවා. සිකසේ 78ක් යන්න තියෙනවා. එයින් 2918 ඇවිල්ලා තියෙන හැතැම්ම දැන් ඉන්න තැන වෙලාව 12:52. ඒක ඉංග්ලන්ඩ් වලට සාපේක්ෂව වෙලාව. ඉතින් මං හිතන්නේ කැමරාව නම් හොයාගන්න බැහැ මේක නැතුව ඇති. මම දැකලා තිබුණාට මොකක්ද දන්නේ නැහැ. තියෙන්නේ කැමරාවෙන් නැති අනේ ඒකත් වන්නේ සීතල එළිය අපිට දරා ගන්න බෑ ඒ සීතල. මම හොයන්නේ කැමරා මේ මොකක්ද මගේ සීට් අංකේ තියෙනවා. වීඩියෝ එකක් ෂෙයා කරන්න පුළුවන් වෙන සීට් එකක ඉන්න කෙනෙක්ට. එහෙමත් හදලා තියෙනවා එතන ගේම් ගහන කට්ටියට එහෙම. මැප් එක විතරයි පෙන්නන්නේ. මේකේ පුවට වැඩක් නැහැ. ඒකේ බොහොම මෙහෙම එකක් තමයි පෙන්නන්නේ. කොච්චර දුර ආවද කැමරා නම් ඒක නෑ. මේක මම දැකලා තියෙනවා. අනිත් ඒවායි කැමරාවෙන් යට පෙන්නනවා, ඉස්සරහා පෙන්නනවා, දෙපැත්තේ තටු දෙක පෙන්නනවා. ඊට පස්සේ වලාකුළු පේනවා. එහෙම උඩට යටට හැමතැනම කැමරා අල්ලලා තියෙනවා. කොක්පිට් එකේ ඉඳන් කොක්පිට් කියලා කියන්නේ පයිලට්, කැප්ටන්, ෆස්ට් ඔෆිසර් ඔක්කොම ඉන්න තැන. එහෙම එතන ඉඳන් පේන හැටි පෙන්නනවා. දැන් මේ කියන්නේ වෙහෙනවා ඇති කියලා මම හිතනවා. මොකද මේ පාරේ මට Wi-Fi තියෙන ඉඳ කෝල් එකක් එනවා. ලෙඩාව රෝද කොටුවක තියලා අරන් ගියා හැබැයි